අද මං කියලා දෙන්න යන්නේ කොහොමද තොක්බොක්කි හදන්න කියලා. ඉතින් මේ වගේ තඹගත්තු අලගෙඩියක් ඕන වෙනවා. ඒක හොඳට පොඩි කරගන්න. ඊට පස්සේ පාන් පිටි කෝප්පයක් ඕන වෙනවා. අපිට පාන් පිටි වෙනුවට හාල් පිටි ගන්නත් පුළුවන්. ඊට පස්සේ අලගෙඩියට පාන් පිටි කෝප්පේ දාලා අවශ්‍ය ප්‍රමාණය ලුණු දාලා මේ විදිහට හොඳට අනාගෙන පිටි මෝලියක් හදා ගන්න ඕන. ඊට පස්සේ ලෑල්ලකට පාන් පිටි ටිකක් දාලා හොඳට තුනී කරගෙන මේ වගේ පොඩි පොඩි කෑලි කපා ගන්න. ඊට පස්සේ නටන උණු වතුර එකට ඒ කෑලි දාගෙන හොඳට තඹ ගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට සුදු ලූණු කරපිංචා වගේ ඔයාලට අවශ්‍ය දේවල් ටික දාගන්න. මේකට ලූණු කොළ දාන්නත් පුළුවන්, ලීක්ස් දාන්නත් පුළුවන්. මම මෙලා දැම්මේ ගෝවා කොළ චුට්ටක්. ඊට පස්සේ ඒකට හොඳට සෝයා සෝස්, තක්කාලි සෝස් දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් කෑලි කුඩු දාලා වතුර පොඩ්ඩක් දාගෙන මේක හොඳට පිස ගන්න ඕන. ඊට පස්සේ අපි තඹගත්ත තොක්බොක්කි ටික කෑලි ටික තියෙන්නේ. අන්න ඒ ටික අපි හදාගත්ත මේ හොද්ද වගේ එකට දාගන්න ඕන. ඊට උඩිනුත් ඔයාලට ලූණු කොළ, ලීක්ස් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට තැම්බෙන්න තියන්න ඕන. ඊට පස්සේ අපිට තඹගත්ත බිත්තරයක් නැත්නම් මේකට නූඩ්ලස් එකක් වුණත් අපිට එකතු කරන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මේක හදලා ගන්න පුළුවන්. ඉතින් මම ඕන්න වහලා තියෙනවා හොඳට තැම්බෙන්න. මේ විනාඩි 5කට විතර පස්සේ ඔයාලට පුළුවන් මේක ඒකේ හොද්දත් එක්කත් රස විඳින්න නැත්නම් ටිකක් හින්දලා අරගන්නත් පුළුවන්. මං ඉතින් අරගත්තේ පොඩ්ඩක් හින්දලා. එතකොට ඉතින් තවත් රසයි. මං ඉතින් ওই විදිහට තමයි තොක්බොක්කි හැදුවේ. ඔයාලත් හදලා බලන්නකෝ.